එන හැම රජයක්ම කළේ ධනය හම්බ කළේ මොකෙන්ද? මොනෙන්ද කළේ? ආදායම් ලැබුවේ. මත්පැන්, මත්කුඩු පින්නත් මත්කුඩුත් රජයට සම්බන්ධයි. ආයි ඒක කිසිම දෙකක් නැහැ. මත්කුඩුත් රජයට සම්බන්ධයි. මත්පැන්, මත්කුඩු ඊගාවට සිගරට්, ගණිකා නිවාස, රේස්, ලොතරැයි, කැසිනෝ මේ ඔක්කොම මොනවාද? චයිනීස් රෙස්ටොරන්ට්ස් මේ ඔක්කොම රජයේ ආදායම් මාර්ග. දැන් මේ ආදායම් මාර්ගයේ ඉත්තු කවුද? සේරම සිංහල බෞද්ධයෝ. ඔයත් හිතන්න දැන් යන්න හවස් 6න් පස්සේ ඔය චයිනීස් රෙස්ටොරන්ට්ස් ගාවට ඔයත් යන්න ඔය තියෙන මත්පැන් මෙව්ව ගාවට පොලිමට කාර් දැක ගන්න පුළුවන්. ඒ කාර් වලට ගෙනලා එතනම පැදුරු දාගෙන පාරායිනේ මත්පැන් වීති නේද? මත්පැන් වීදි තියෙන්නේ. ওই මත්පැන් වීදියේ දැනට ඔහොම තිබුණට තව අවුරුදු 7-8ක් යනකොට මේ අවුරුදු 4-5කින් පටන් ගත්තේ තව අවුරුදු 7-8ක් යනකොට ඔය පාරකින් කෙනෙකුට බහැලා යන්න පුළුවන් වෙයිද? ඔරලෝසුවක් දාගෙන, චේන් එකක් දාගෙන, හොඳ ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් වෙයිද ওই පාරකින් කාටවත්? බෑ. ගියොත් සමහරකට ඔයගොල්ලන්ගේ දරුවෙක්, ඔයගොල්ලන්ගේ මහත්යම වෙන්න පුළුවන්, ඔය ඇත්ත එක් වෙන්න පුළුවන්. බෙල්ල කපලා පාරයින් ඉතියේ ඇඟේ තියෙන දේවල් ඔක්කොම හුරගෙන. ඔයත් හිතනවද නෑ කියලා? දැන් වෙන්නේ නැද්ද ඒක? දැන් වෙනවා ඒ දේ. දැන් ඉතින් අපේ තාත්තලාට කරගන්න ඕන වෙලා තියෙන්නේ ඒකද? ඔන්න දැන් මේ ඇහෙන තෙක්මානේ ඉන්න පිරිමියෙක් ඉන්නවා නම් ওই පිරිමියා හිතන්න ඔය ඇත්තන්ට අපේ ජාතියට කරන්න ඕනේ ඕකද? ඔයත් දැනගන්න ඔය ඕවා යටින් තියෙන බොහොම ව්‍යාපාර. ඔය ඇත්තෝ හැමතිස්සෙම තවත් පිරිසක් විදේශයන් ඉන්න. විදේශිකයන්ව ඔය ඇත්තෝ කෝටිපතියන් බවට පත් කරනවා. ඔය ඇත්තෝ මෙහි පිරිහිලා. අපේ රටේ ඉන්න තවත් කූට ව්‍යාපාරික කණ්ඩායම් මහා කෝටිපතියන් බවට පත් කරනවා. ඔය ඇත්තෝ ඔයගොල්ලෝ විනාශයටපත් වෙමින්. ඔය ඇත්තෝ කුඩු පොඩ්ඩක් පස්සේ යනවා කියලා කියන්නේ දැනගන්න ඔයගොල්ලෝ තවත් පිරිසක් මහා ධන කුයරයන් බවට පත් කරනවා. පත් කළා ඔය ඇත්තෝ දවසෙන් දවස වලපල්ලට යනවා. ඒකද කරන්න ඕනේ. පුතාලට ඒකද කරගන්න ඕනේ. මං කියන්නේ මේ පුතාලා බොනවා කියන එක නෙමෙයි. මං අහන්නේ ඔය ඇත්තන්ට ඒකද කරගන්න ඕනේ. දැනගන්න අර පහුගියේ පත්‍ර වාර්තාවේ තියෙනවා මත්කුඩු වලට අහු වෙලා තියෙන්නේ ඔක්කොම සිගරට් බොන ඇත්තෝ. සිගරට් නොබොන කෙනෙක් අහු වෙලා නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. මත්කුඩු පාවිච්චි කරනවා නම් මත්කුඩු පාවිච්චි කරේ සිගරට් බොන කෙනෙක්. ඒ කියන්නේ සිගරට් බොන්න පටන් ගත්ත කෙනා ලේසියම මත්කුඩු වලට වැටෙනවා කියන එකයි. දුරින්ම දුරු කරන්න මහා හලාහල විෂයක් දුරු කරනවා වගේ ওই දුෂ්චරිත ටික ඔය මත්පැන් මත්කුඩු මත්ද්‍රව්‍ය ඔක්කොම අයින් කරන්න. නැත්තම් කවදාවත් සැනසෙල්ලක් වෙන්නේ නැහැ ඔය ඇත්තන්ට. කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට තියෙන්නට උනේ ආත්ම ගෞරවයක් කියන එකක්. ඔය ඇත්තන්ගේ අනාගත දරු පරපුරට තියෙන්නට උනේ හැඟීමක්. පින්වත්නි, අම්මෙක් තාත්තෙක් කියලා කියන්නේ මේ ලෝකේට දරුවා බිහි කළ කෙනා නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්මෙක් තාත්තෙක් වශයෙන් දරුවන්ගෙන් සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවාට දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන 4 සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කළ යුතුයි කියලා. එතකොට ඒ කියන්නේ දානය කියලා කිව්වේ අම්මයි තාත්තයි කැප වෙලා කියන එකයි. අම්මයි තාත්තයි ජීවිතේ කැප වෙලා දරුවන්ට. දැන් මෙතන බණට ආවා අපි. බණට එනකොට මේ ළමයින්ට බණ කියන ඉස්කෝලේට ආවේ. අම්මලා වශයෙන් අම්මලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අම්මලට සංඥාවක් තියෙන්න ඕනේ මේ ළමයින්ට බණ කියන්නේ මෙතන කියලා. නමුත් අම්මලා ටික ඇවිල්ලා ඔක්කොම ඉස්සරහින් වාඩි වුණා. ඔයගොල්ලෝ දරුවෝ ගැන හිතුවද? අම්මලා දරුවෝ ගැන හිතුවද? එච්චරට අම්මලා දරුවන්ගෙන් ඈතයි දැනගන්න.
අම්මලා දරුවන්ට උගන්වනවා සල්ලි වියදම් කළා. ඔයගොල්ලෝ උගන්වන්නේ අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්නේ දරුවන්ට ආදරේ හින්දාද? නෑ. ඔය දරුවන්ට ආදරේ හින්දා උගන්වනව නෙමෙයි. ඕක ලොකු කුහක ප්‍රතිපදාවක් ඔය ගෙනියන්නේ. ඉස්සර නම් අම්මලා ඉගන්නේ දරුවන්ට ආදරෙට තමයි. දැන් අම්මලා උගන්වන්නේ දරුවන්ට ආදරෙට නෙමෙයි.